Hi යාළුවනේ, welcome back to my YouTube channel Talk and Travel with Anju. මම අද මේ vlog එකෙන් ඔයාලව එකගෙන යන්නේ ඔයගොල්ලෝ මේ දකින්නේ ඒක හැමෝම යන එන හැමෝම දන්න කුවේට් ෆාහිල් වල තියෙන සුප්‍රසිද්ධම ලුලු හයිපර් මාකට් එකට වෙනස්ම අත්දැකීමක් ගන්න. එහෙමනම් ඇතුළට ගිහින් අපි කතා කරමු. ඔන්න එහෙමනම් මම ෆාහිල් ලුලු හයිපර් මාකට් එක ඇතුළට ගියා. මම ඇවිත් ඉන්නේ පළතුරු තියෙන ඒරියා එකට. ෆ්‍රෙෂ් ෆෘට් ඒරියා එකට. මේ ලුලු හයිපර් මාකට් එකේ ෆාහිල් වල. මම අද මේ vlog එකෙන් පෙන්වන්නෙත් ඔයාලට මේ පළතුරු තියෙන ස්ථානය තමයි විශේෂයෙන්ම. ඉතින් බලන්න ෆ්‍රෙෂ් ෆෘට් මොනවද මෙතන නැත්තේ? ඔයගොල්ලෝ දැක්ක දොඩම් වර්ග, මේ බලන්න ඇපල් වර්ග. අර කොළපාට ඇපල් පැහැය බලන්න හරිම ෆ්‍රෙෂ්. ඉතින් ඔය කොළපාට ඇපල් කෑවොත් හරිම ගුණදායකයි, විශේෂයෙන්ම ඩයබටික් රෝගීන්ට. බලන්න පැකට් කරපු පළතුරු තියෙනවා. නැති දෙයක් මෙතන නැහැ. ඇත්තටම පිරිසිදු නැවුම් පළතුරු කන්න නම් මේ කුවේට් වල හොඳම තැනක් තමයි මේ ලුලු හයිපර් මාකට් එක. කුවේට් වල නගර කිහිපයකම තියෙනවා. විශේෂ ජාලයක් විදිහට තමයි මේ ලුලු හයිපර් මාකට් එක පවත්වාගෙන යන්නේ. විශේෂයෙන්ම ඉන්දියානු ජාතිකයන් වැඩියෙන් එන තැනක්. අපේ ශ්‍රී ලාංකිකයනුත් පැමිණෙනවා. මිල ගණන් වල වැඩි බවක් තියෙනවා. පැහැදිලිව මේකත් කියන්නට ඕනේ. අනෙක් තැන්වලට සාපේක්ෂව. නමුත් පිරිසිදු නැවුම් පළතුරු එළවලු වර්ග අනෙක් සියලු දේ මේ ස්ථානයේ තියෙන්නේ ලුලු හයිපර් මාකට් එකේ. ඉතින් නැවතත් මම කියනවා අද මම ඕගොල්ලන්ට විශේෂයෙන් පෙන්වන්නේ මේ පළතුරු එළවලු තියෙන ස්ථානය පමණයි. අනෙක් දවසකත් vlog එකක් කරහා ඔයගොල්ලන්ට මේ ලුලු හයිපර් මාකට් එකේ විශේෂයෙන් ෆාහිල් වල මම පෙන්වන්නම්. මෙන්න මැංගුස් තියෙනවා. දැක්කද? ඇත්තටම මාරම පළතුරු. මේ මොකද්ද? ඩ්‍රැගන් ෆෘට්. මේ පළතුරත් හරි ගුණදායකයි. එතකොට මෙන්න තියෙනවා කිවි. කිවි කියන්නේත් විශේෂයෙන්ම අධික රුධිර පීඩනයෙන් පෙළෙන අපේ රෝගීන්ට හරිම ගුණදායක පළතුරක්. මෙන්න පෙයාස්. මොනවද දෙයනේ මෙතන නැත්තේ? පළතුරු වර්ග හැම පළතුරක්ම තියෙන කදිම ස්ථානයක් තමයි මේ ලුලු හයිපර් මාකට් කියන්නේ. මැද පෙරදිග කලාපේ අද සුප්‍රසිද්ධම වෙළඳ සංකීර්ණයක් තමයි, වෙළඳ නාමයක් තමයි ඇත්තටම මේ ලුලු හයිපර් මාකට් කියන්නේ. ඉතින් බලන්න හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තැනක් තමයි මෙතන. ඕනෑම කෙනෙක්ට ඇවිල්ලා පොඩ්ඩක් ඇවිදලා එහෙම යම් දෙයක් අරගෙන. ඇත්තටම සිකුරාදා ඉරිදා වගේ දවස්වල පුදුම සෙනගක් පැමිණෙන්නේ. විශේෂයෙන්ම ඉන්දියානු ජාතිකයන්ගෙන් පිරී ඉතිරී යන තැනක්. අනෙක් අයත් පැමිණෙනවා අනිවාර්යෙන්ම, ශ්‍රී ලාංකිකයන් පවා අපේ සහෝදර සහෝදරියන්. ඉතින් නමුත් විශේෂයෙන් කියන්නට ඕනේ මේ ස්ථානයේ මේ ලුලු හයිපර් මාකට් එකේ මේ ෆාහිල් විතරක් නෙමෙයි අනෙක් නගරවලත් කුවේට් වල තියෙන මේ හයිපර් මාකට් එකේ කොච්චර සෙනග ගැවසුනත් ඇතුලේ කිසි කෙනෙක්ට කිසිම අපහසුතාවයකින් තොරව ගමන් කරන්න පුළුවන්. තදබදයක් ඇති වෙන්නේ නැහැ. ඒක හරි විශේෂයි. ඉතින් බලන්න මේ පළතුරු මොනවද ඇත්තටම නැත්තේ කියන එක තමයි නැවතත් කියන්නට වෙන්නේ. බලන්න මේ පැකට් කරපු ආහාර තියෙනවා. මෙන්න මෙතන තියෙනවා. මෙන්න තියෙන්නේ කරවල අපේ රටේ. මේ බලන්න ඩ්‍රයි ෆිෂ්, කට්ට කරවල, මෝර කරවල, බොහෝ කරවල ಜಾති තියෙනවා. මේ ලංකාවෙන් එන කරවල මරුනේ ඒකත්. හාල් මැස්සොද කූනිස්සොද පැකට් කරපු පට්ට එන්න ඇවිල්ලා ගන්න. මෙන්න මෙතනින් ලුලු හයිපර් මාකට් එකෙන් කරවල ටිකක් බැදලා කටරහට කන්න. මේ බලන්න මාළු වර්ග පැකට් කරලා. ඉතින් මාරම තැනක් තමයි. හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මෙන්න බලන්න ෆිෂ් මාකට් එක ෆාහිල් ලුලු හයිපර් මාකට් එකේ තියෙන. ඉතින් මෙන්න තියෙනවා පැණි කොමඩු, කොළම කොළ පාටට රසම රස ෆ්‍රෙෂ් පැණි කොමඩු. එතකොට මෙන්න බොම්බයි ලූණු, ලොකු ලූණු පැකට් කරපු. ඉතින් නැවතත් ඔයගොල්ලෝ දකින්නේ මේ ෆිෂ් මාකට් එකේ තියෙන මාළු වර්ග. ඉතින් මම ආසම කරන කෑමක් පෙන්වන්නම් දැන්. මේ තියෙන්නේ මටන්. පුදුම ආසයි මන්නම් ඇත්තටම. බැටළු මස්, ඒ වගේම ඔටු මස් පවා
මේ ලුලු හයිපර් මාකට් එකේ මිලට ගන්නට පුළුවන්. මෙන්න බලන්න පැකට් කරපු මස් වර්ග, මාළු වර්ග, සොසේජස් වර්ග දකින්නට පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්නට ඕනේ පිසින ලද කෑම. විශේෂයෙන්ම ඉන්දියානු ක්‍රමයට සකස් කරපු කෑම බිරියානි, ෆ්‍රයිඩ් රයිස්, නූඩල්ස්, චිකන්, මටන්, බීෆ්, මාළු වර්ග වලින් හදපු කෑම පිරීලා ඉතිරිලා තියෙනවා මේ ලුලු හයිපර් මාකට් එකේ. ඒතනත් මම පස්සේ vlog එකකින් පෙන්වන්න මේ short eats තියෙන තැන. ඒකක් එහෙම රසට බොන්න පුළුවන් සුපිරිම තැනක් මේ ලුලු හයිපර් මාකට් එක. ඉතින් යාළුවනේ නැවතත් සුපිරි එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ වගේ vlog එකකින් හමු වෙන්නම්. ඔයගොල්ලෝ හැමෝටම ජයම ජය වේවා.